සුබ දවසක් හැමෝටම ජීවිතයේ යථාර්ථය හෙලිපෙහෙලි කරන යථාර්ථයේ දකිමු YouTube නාලිකාවෙන් විශේෂයෙන්ම මම අද කතා කරන්නේ අපි හැමදෙනාටම ඉතාමත්ම වැදගත් සහ අපි හැමදෙනාම අපේ ජීවිතය තුළ දැනගත යුතු කාරණාවක් ගැන. ඒක තමයි ඔබ මේ ගියාට පස්සේ නැවතත් උපදින්නේ ඔබමද කියන කාරණාව. ඒ කියන්නේ මම මැරුණොත් නැවතත් උපදිනවා නම් ඒ මමමද උපදින්නේ. ඒතර මේක ගැන විවිධ මත සමාජය තුළ තියෙනවා. ඒ වගේම ඔබ තුලත් මේක ගැන යම්කිසි අදහසක් ඇති. කොහොමද මේක වෙන්නේ? එතකොට අපිට මේ ගියාට පස්සේ අපි ආයසරයක් උපදිනවා නම් ඒ උපතත් එක්ක අපේ මේ ජීවිතය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. ඉතින් ඇත්තටම කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? ඒතර අපේ ජීවිත ගැන අපි කල්පනා කළාම අපිට පැහැදිලිව දකින්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිත යම්කිසි පිළිවෙලකට යම් රටාවකට මේ සසර තුල ගමන් කරනවා කියන කාරණාව. ඒතර මේ ජීවිතය ගැන අපි කල්පනා කරනකොට මේ ජීවිතය කියලා කියන්නේ අපි මේ සසර තුල ආපු ගමන් මාර්ගයේ තවත් එක් සම්දිස්ථානයක් පමණයි. මොකද අපේ පළවෙනි උපත නෙවෙයි මේ ජීවිතය කියලා කියන්නේ. අපි බෞද්ධයෝ හැටියට අපි පැහැදිලිවම අපිට අවබෝධයක් තියෙනවා අපි මේ සසරක ඉන්නේ කියන කාරණාව. ඒතර මේ දීර්ඝ කාලීන වර්ෂ වලින් කල්ප වලින් ප්‍රමාණ කරන්න බැරි තරම් අතිශය දීර්ඝ කාලයක් මේ ගමන අපි ආවා. ඒ ආපු ගමන් මාර්ගය තුල මේ එක් ජීවිතයකට සම්බන්ධ වෙච්ච පොදු කරුණක් තියෙනවා. ඒ තමයි කර්මය කියලා අපි පොදුවේ සාකච්ඡා කරන්නේ. ඒතර කර්මය කියන එක සරලව විස්තර කරොත් කර්මය කියලා කියන්නේ අපි විසින් ඒ මොහොතවල් තුල අපේ විවිධ කරුණු අපි කර්ම රැස් කරන ස්ථාන හැටියට ඉන්ද්‍රිය පහක් ගැන කියනවා පංච ඉන්ද්‍රිය හැටියට. තවත් මනෝද්වාරයේ හැට නැත්නම් මනස කියලා තවත් ඉන්ද්‍රියක් තියෙනවා. ඒතර මෙන්න මේ ඉන්ද්‍රිය 6 ආශ්‍රය කරගෙන අපි විවිධ කර්ම රැස් කරනවා. එතකොට ඒවා කුසල අකුසල හැටියට දෙකකට වෙන් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ සිත මූලික කරගෙන අපි රැස් කරන විවිධ කර්ම භවයෙන් භවයට ගමන් කරනවා. එතකොට ඒ ගමන් කරනකොට ඒ ජීවිතවලදී අපිට අපි විසින් සසරේ ගොඩනගාගත් කර්ම ශක්තියින් විවිධාකාරයෙන් අපේ ජීවිතවලට මතුවලා එනවා. ඒතර මේ ජීවිතය කියලා කියන්නේ අන්න ඒ විදිහටම අපි පෙර ජීවිතවල එකතු කරගත්ත කර්ම රාශියක ඉස්මතු වෙච්ච එක් අවස්ථාවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඒක අපි තවත් සරලව කිව්වොත් එහෙම කර්ම බොහෝ සංඛ්‍යාවක් නැත්තම් ප්‍රමාණ කරන්න බැරි විශාල කර්ම ගොඩක් තිබුණට එක ජීවිතයක් තුළ ඒ හැම කර්මයක්ම අපිට විපාක දෙන්නේ නැහැ. මම එකකින් අදහස් කළේ විශේෂයෙන්ම දැන් කෙනෙකුට තමන්ගේ ජීවිතය ගැන ආපස්සට කල්පනා කරනකොට හරි දැන් මේ මොහොතේ හරි සමහර අය හිතනවා කල්පනා කරනවා දැන් මම කොච්චර හොඳ දේවල් කළත් කොච්චර හොඳට හිටියත් මටමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ ජීවිතේට. එතකොට තවත් සමහර අය ඉන්නවා කොච්චර අකුසල් කළත් වැරදි වැඩ කළත් අන්න ඒ අයගේ ජීවිතය ඔන්න දවසින් දවස දියුණු වෙනවා පේනවා. මේ කාටවත් කරදරයක් කරන්නේ නැතුව වැරද්දක් කරන්නේ නැතුව ඉන්න මට විතරයි මේ කරදර ඔක්කොම ලැබෙන්නේ කියලා. එතකොට අපිට බාහිරින් ඒක සාමාන්‍ය කාරණාවක් හැටියට පෙනුනට මේකත් එක්ක බැඳිච්ච තව බොහෝ කරුණු රාශියක් තියෙනවා. ඒ තමයි අපි සසර තුල කොච්චර හොඳ දේවල් කරලා තිබුණත්
කොච්චර නරක දේවල් කරලා තිබුණත් ඒ ඔක්කොම එක ජීවිතයක් තුළ මතුවෙන්නේ නැහැ. අපි මේ ලෝකේ ඉපදෙනකොට කර්මයක් මූලික වෙනවා. අපි ඒකට කියනවා ප්‍රතිසන්දි කර්මය කියලා. ඒතර ප්‍රතිසන්දිය කියලා කියන්නේ යම්කිසි භවයක ඉපදීම කියන එක. ඒතර අපි පෙර ජීවිතවල නැත්තම් ඊට බොහෝ ඈත කාලයක ඉඳලා අපි බොහෝ කර්ම රැස් කරගෙන ආවත් අපි පෙර ජීවිතේ නැත්තම් අපි ගිය ආත්මෙ මැරෙන වෙලාවේදී අපිට ඉස්මතු වෙච්ච කර්මය තමයි මේ ජීවිතය සැකසෙන්න හේතුවක් වෙන්නේ. ඒතර ඒක බලවත් කුසලයක් වුණොත් අන්න අපේ ජීවිත යහපත් විදිහකට හැසිරෙන්න පටන් ගන්නවා. ඒතර අපි දුර්වල කර්මයක් අපිට හේතු වුණොත් මේ ජීවිතේට අනිතර මේ ජීවිතේ අපිට යම් යම් අඩුපාඩුකම් සහිතව විවිධ පැති වලින් දුර්වලකම් සහිතව ජීවිතයට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි මූලිකවම කල්පනා කරන්න ඕන කරන කාරණාව තමයි කෙනෙක් මිය ගියාම නැත්තම් ආය නැවත උපදිනකොට ඒ කෙනා පෙර භවයක් නැත්තම් අපේ පෙර ජීවිතෙත් එක්ක මේ ජීවිතයට තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. ඒතර මෙතන පැහැදිලිවම තියෙන්නේ කර්ම සම්බන්ධතාවයක් තියෙන්නේ. කියන්නේ කර්මය තමයි මේ ඔක්කොම මෙහෙවන්නේ. මොකද අපිට පැහැදිලිවම අපිට පේනවා අපි ඉපදෙනකොටම මේ යම්කිසි රටාවක් යම්කිසි ප්ලෑනක් තියෙනවා කියන එක. මොකද අපි ඒ ජීවිත ගැන අධ්‍යයනය කරනකොට නැත්තම් කල්පනා කරනකොට මේ ධර්මතාවයන් මූලික කරගෙන පැහැදිලිවම දකින්න තියෙන දෙයක් තමයි අපි හිතුවට මේක කිසිම සැලැස්මක් නැතිව අපි එකපාරට මනුස්ස ලෝකෙට ආවද කියලා. ඇත්තටම මෙහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන යම්කිසි රටාවක් තියෙනවා යම්කිසි ප්ලෑනක් නැත්තම් සකස් වෙච්ච ස්වභාවයක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. මොකද ඒ නිසා තමයි අපි සමහර අවස්ථාවන් වල අපේ ජීවිතවල අපි යම් යම් දේවල් කරන්න කොච්චර උත්සාහ කළත් අපි බලාපොරොත්තු වෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකට හේතු වෙන්නේ අපේ සිත අපි කොච්චර උද්‍යෝගිමත් කරගෙන යම්කිසි ඉලක්ක සහගතව අපි යම් ගමනක් යන්න හැදුවත් සමහර විට ඒක වළක්වන බාධා පමුණුවන අපි කවදාක්වත් යන්න හිටපු නැති පැත්තකට සමහර අයගේ ජීවිත ඇදිලා යනවා. මේකට තමයි කියන්නේ අන්න අර අපි හිතුවට අපේ ජීවිතේ අපිට අවශ්‍ය ආකාරයට හැමදේම සැලසුම් කරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තට මෙහෙම එකක් මෙතන නැහැ. මේකට යම් කිසි කෙනෙක් පිළිගන්නවත් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද තම නැනපමණින් තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි අපි යම්කිසි කරුණක් පිළිබඳ විශේෂයෙන්ම මේ ජීවිතය ගැන අපි කල්පනා කරනකොට අපි හැම වෙලාවකම හිතන්න ඕන ප්‍රධානතම දේ තමයි මේ ජීවිතය කියන්නේ සැලැස්මක්. නැත්තම් සාංශාරික ජීවිතේ මුළු ගමන පුරාවටම සැලසුමක් තියෙනවා. ඒක අපේ හදාගත්ත සැලසුමක් නෙවෙයි. මේක මේ විශ්වයේ විසින් අප වෙත දායාද කර නැත්නම් අපිට ලබලා දෙන ස්වභාවයක් තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි අපි මොනතරම් දේවල් කිව්වත් කෙරුවත් උඩ පැන්නත් සමහර වෙලාවල් වලදී අපිට යමක් ලැබෙන්න තියෙනවා නම් ඒ ලැබෙන්න තියෙන දේ කොහොමත් අපිට ලැබෙනවා. අනිත් පැත්තට අපේ ජීවිතවල යම් කිසි දෙයක් අපට අහිමි වෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අහිමි වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒකට කොච්චර තර්ක කළත් දොස් නැගුවත් කම්පා වුණත් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව ඔබ තුලම සැඟවිලා තියෙනවා. මොකද ඔබ හොඳට කල්පනා කළොත් අපි මේ ජීවිතයට එනකොට මේ ජීවිතේ නැත්නම් මේ ලෝකය ගැන කිසි දෙයක් දන්නේ නැතුව තමයි අපි මෙතෙන්ට ආවේ. ඒ කියන්නේ අපි ඉපදෙනකොට අපි තීරණය කළේ නෑ අපේ අම්මා වෙන්න ඕනේ මේ කියලා. නැත්නම් මේ විශාල මනුෂ්‍ය පිරිසක් ඉන්න මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඔබ නිකන්වත් හිතුවද ඔබ ඇයි ඔබ ඉපදින පළාතේ නැත්නම් ඔබ උපන් ස්ථානයක් තියෙනවානේ. ඔබ ඉපදින පළාතක් තියෙනවා. ඔබට ලැබිච්ච දෙමව්පියෝ ඉන්නවා. ඔබට උරුම වෙච්ච භූමියක් තියෙනවා.
ඔබට උරුම වෙච්ච ශරීරයක් තියෙනවා, කටහඬක් තියෙනවා. එතකොට ඔබ කල්පනා කළාද මෙච්චර මේ මහා ලෝකයේ තුල විශාල පිරිසක් ගැවසෙන ලෝකයේ තුල ඇයි මේ දෙමව්පියෝ ළඟම මං ඉපදුනේ? ඒක ඔබේ තීරණයක් නෙවෙයි. එහෙනම් අන්න එතකොට පැහැදිලි මේක යම්කිසි විශ්ව නියාමයක් ස්වභාවයක් අනුව තමයි සිදුවෙන්නේ කියන කාරණාව. ඒතකොට ඒකට තමයි අපි කර්මය සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද කර්මය තමයි හසුරුවන්නේ. කර්මය තමයි තීරකයා වෙන්නේ. ඔබගේ ගමන් මාර්ගය තුල නැත්නම් ඔබ සසරක් ආවනම් ඒ ආපු ගමන් මාර්ගය තුල ඔබට මේ මොහොත තුල නැත්නම් මේ කාලය තුල ඔබට උරුම වෙන්න ඕන මොන වගේ ස්වභාවයක්ද? ඔබ කරපු දේවල් අනුව ඔබගේ චර්යාව ඔබ සකස් කරගත්ත විදිහ අනුව ඔබගේ සිතුවිලි ඔබ මේ විශ්වයට මුදා හැරපු ස්වභාවය අනුව ඔබට ලැබිලා තියෙන්නේ නැත්නම් ඔබට උරුම වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක මෙන්න මේ කර්මයේ විසින් තීරණය කරලා තියෙනවා. ඒතර ඒ අනුව තමයි ඔබ ඉපදුණු තැන ඔබට උරුම වෙලා තියෙන්නේ. ඉතින් ඒතර අපි ඒකට කාටවත් දොස් කියලා වැඩක් නෑ. අපිට සිදුවෙච්ච දේ ගැන අපි කම්පා වෙලා වැඩකුත් නෑ. මොකද සමහර දේවල් ජීවිතේ වෙනස් කරන්න බෑ. උදාහරණයකට කිව්වොත් එහෙම හැමෝම කැමති උපදිනකොටම යාන වාහන මිල මුදල් හැම සැප සම්පතක්ම තියෙන ඒ වගේම දියුණු රටක හැම සැප සම්පතක් ඇතු උපදින්න. මොකද ඒකනේ දැන් සමහර පිට ඔබට දැනුත් හිතෙනවා ඇතින අපරාධ ලංකාවේ ඉපදුනේ මීට වඩා හොඳ මේ දියුණු වෙච්ච රටක ඉපදුනා නම් කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණානේ කියලා. ඉතින් එතකොට අපිට ඒකෙන්ම පේනවා මේක අපේ ප්ලෑනක් නෙවෙයි කියන එක. අපිට ඕන විදිහට මේකේ තුල ජීවිත හසුරවන්න හැකියාවක් නැහැ කියන එක. ඉතින් ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ අවදානමක් තියෙනවා සසර තුල. මොකද හේතුව අපිට මේකේ තියෙන වැදගත්ම කාරණාව තමයි ලැබිච්ච දේ බාර ගන්න සිදු වෙනවා කියන එක. මොකද මේක වෙනස්කම් කරන්න පුළුවන් සීමා සහිතව විතරයි අපිට. ඒක හොඳට තේරුම් ගත යුතු දෙයක් තමයි මේ ජීවිතය ඇතුලේ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ සීමා සහිතව. මොකද අපිට ලැබිච්ච දෙයක් තියෙනවා, උරුම වෙච්ච ස්වභාවයක් තියෙනවා. අපි කොහෙන් කැරකිලා හරි අවසානයේ අපිට උරුම වෙන්නේ අපිට උරුම වෙන්න තියෙන දේම විතරයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට අවදානම තමයි දැන් මේ සාංශාරික ජීවිතය තුළ අප විසින් ගොඩනගා ගන්න යහපත් සිතුවිලි අප විසින් ගොඩනගා ගන්න යහපත් චර්යා රටාවන් තුළ ඔබට යම්කිසි ආකාරයක රැකවරණයක් තියෙනවා. ඒ තමයි මොකද මේක යන රටාවක් තියෙනවා. ඒ රටාව තුල ඔබ හැම මොහොතකම මේ විශ්වයට මුදා හරින්නේ යහපත් සිතුවිලි නම් යහපත් ආකල්පයන් නම් ඒ වගේම හැම වෙලාවකම ඔබගේ චර්යාවන් යහපත් විදිහට නම් හැසිරෙන්නේ අනේ විශ්වයෙන් ඔබට හිමි තැන ලබලා දෙනවා. ඒකට අමුතුවෙන් ඔබට ලොකුවට දඟලන්න දෙයක් නැහැ. තවත් විදිහකින් තේරෙන විදිහකට කිව්වොත් එහෙම දැන් අපි දැකලා තියෙනවා මේ ලෝකයේ තුල සමහර අය උපදිනකොටම සියල්ලෙන් සම්පූර්ණයි. සියල්ලෙන් සම්පූර්ණයි කියලා කිව්වේ සමාජයේ පිළිගත්ත ලෝකයේ පිළිගත්ත හොඳ දෙමව්පියන් ලැබෙනවා. හොඳ භූමියක උපදිනවා. ඒ වගේම රූපයත් අමුතුවෙන් ලස්සන කරන්න දෙයක් නැහැ. උපදිනකොටම තාමත්ම ප්‍රියමනාප පියකරු රූපයකින් උපදිනවා. කටහඬකින් උපදිනවා. ඒ වගේම උපදිනකොටම ඔහුට මේ මුළු ජීවිත කාලයටම ඕන විදිහකට වේදම් කරන්න පුළුවන් වෙන විදිහට මිල මුදල් ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. ඒ වගේම භූමිය ගත්තොත් හැමතැනම ඉඩ කඩම් ලැබෙනවා. ගෙවල් දොරවල් Taman කැමති වාහනයක යන්න පුළුවන්. කැමති තැනක ජීවත් වෙන්න පුළුවන්. මේ රටේ බැින්න වෙන රටකට යන්න පුළුවන්. ඒ රටේ බැින්න තවත් රටකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පේන සමහර අයගේ ජීවිත ඉපදුන දවසේ ඉඳලම සැපයෙන්ම පිරීලා තියෙනවා. දුක් නැහැ. තවත් සමහර අයගේ ජීවිත ඉපදුණු දවසේ ඉඳලම අඩුපාඩු. දෙමව්පියන්ගේ අඩුපාඩු, ශරීරයේ අඩුපාඩු, උගත්කමේ අඩුපාඩු, කටහඬේ අඩුපාඩු, රූප ස්වභාවයේ අඩුපාඩු, ඉන්න තැනක් නැහැ, කන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට විවිධ ප්‍රශ්න එක්ක ලෙඩ රෝග ජීවිත ඉපදුණු දවසේ ඉඳලා ලෙඩ මෙන්න මෙහෙම ස්වභාවයකුත් තියෙනවා. තවත් සමහර අයගේ ජීවිතවල තියෙනවා
එක කාලයක් තියෙනවා හොඳට තවත් කාලයක් ඒක අනිත් පැත්තට පෙරලෙනවා දුකමයි. ඒතර තවත් සමහර අයගේ ජීවිතේ තියෙන උත්සාහ කරනවා ඉදිරියට යන්න. සමහර විට නොකරන දෙයක් නෑ. කරන්න පුළුවන් හැමදේම කරනවා. නමුත් හිතපු තැනමයි. ඉතින් එතන මෙන්න මේ විදිහට අපිට පේනවා අපි එකිනෙකාගේ ජීවිතවල තියෙනවා මේ ජීවිතයට ලැබිය යුතු දේවල් කොටසක් තියෙනවා, උරුම විය යුතු කොටසක් තියෙනවා. එයින් බැහැරව අපි කොච්චර උත්සාහ කළත් මට මෙන්න මේ දේවල් ලබා ගන්න ඕන කියලා ඒ නිකන් හරියට අපි අර සිහින ලෝකයක ජීවත් වෙනවා වගේ වැඩක් වෙන්නේ. මොකද අපි කොච්චර කළත් එකම තැන. ඉතින් ඒතර මේකට විකල්පයක් නැත්නම් විසඳුමක් තියෙනවද? ඇත්තට මේකට විසඳුමක් තියෙනවද කියන ප්‍රශ්නය අපිට විවිධ දේවල් ඔස්සේ කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව දැන් ඔබට තේරෙනවා ඇති මේ ජීවිතය කියන්නේ මේ විශ්වය තුල යම්කිසි රටාවකට පිළිවෙලකට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. කියන්නේ අපි එක එක්කෙනාට යන්න නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. ඒ ගමන් මාර්ගය ඔබම ඇති කරගත්ත හෝ ඔබට උරුම වෙච්ච ස්වභාවයක් තමයි තියෙන සසර තුල. ඉතින් එතකොට ඔබ මෙතෙක් කල යම්කිසි රටාවකට ආවනම් මේ සසර මේ ජීවිත එකින් එකට අන්න ඊට අනුරූපීව තමයි ඔබට මේ ජීවිතය ලැබෙන්නේ. ඒතර ඔබ මේ ජීවිතය තුල ඔබට කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඔබ ළඟා කරගත යුතු නැත්නම් ඔබ හිමි කරගත යුතු තත්වයන් තියෙනවා. අන්නේ තත්වයන් ඔබ හිමි කරගත්තට පස්සේ ඔබට තවදුරටත් මේ ජීවිතේ රැඳෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබට විශ්වයේ විසින් ලැබලා දුන්න දේ ඔබ ඉටු කරගත්තට පස්සේ ඔබට හිමි වෙනත් ඉසව්වක් කරා ඔබ යනවා. ඒක හරියට ඔබ දැන් මේ ජීවිතේට එනකොට ඔබට කාගේවත් ආරාධනාවක් හරි නැත්නම් කාගේවත් ඉල්ලීමක් හරි ඔබට ලැබුණේ නැහැ වගේ තමයි ඔබ මේ ජීවිතේට එනකොට ඔබට උරුම වෙලා තියෙන නැත්නම් ඔබට හිමි තත්ත්වයට ඔබපත් වුණාට පස්සේ ඔබ මෙතනින් යන්න යනවා. ඒතර ඒක ඔබගේ කැමැත්තට වෙන දෙයක්වත් නෙවෙයි. ඒ තමයි විශ්ව නියාමය. ඒ තමයි ස්වභාවය. අපි ඒකට කියන ස්වභාවය. ඒතර මෙන්න මේ ස්වභාවය ඔබ තේරුම් ගත්තොත් ඔබට පුළුවන් මේ ජීවිතේ කොහොමද මං හසුරුවා ගන්නෙ? නැත්නම් හැඩගස්වා ගන්නෙ? කොහොමද මම මේක මේ විශ්ව ස්වභාවය තේරුම් ගන්නෙ? අන්න ඒක නිවැරදිව තේරුම් අරගෙන ඔබට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ රටාව තුල මං එහෙනම් මෙන්න මේ විදිහට තමයි මගේ ජීවිතේ හසුරුවා ගන්න ඕන. මම මෙන්න මේ විදිහට මෙන්න මේ ලෝකේ දකින්න ඕන කියනක ඔබ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඔය තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපිට වෙනස් කරන්න පුළුවන් තැන් ඉතාමත්ම අල්පයි, සීමා සහිතයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න ජීවිතයට ලැබෙන දේවල් ගැන ඕනවට වඩා කම්පා වෙන්න යන්න එපා. ඒක තමයි විශේෂයෙන්ම මම විශේෂයෙන්ම අවධාරණය කරන දේ. ජීවිතයට සිදුවන දේවල් සිද්ධීන් හැටියට පිළිගන්න. තවත් එක් සිදුවීමක් නැත්නම් සිදුවීම් සමූහයක් හැටියට පිළිගන්න. මොකද මේ දේවල් එක්ක ඕනවට වඩා අපි බැඳෙන්න ගියොත්, ගැටෙන්න ගියොත් අපිට අපේ මනස නැත්නම් අපේ සිත හරියට ඒකාත්මික කරගෙන මේ සත්‍ය දකින්න තියෙන අවකාශය මගහැරලා යනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ජීවිතේට මොන දේවල් ආවත් සතුටක් ආවත් දුකක් ආවත් ඒ තැන රැඳෙන්න එපා කියන එක. මොකද ඔය හැම එකක්ම එක දිගට පවතින්නේ ටික කාලයයි තියෙන්නේ. දුකක් ආවත් ඒක හැමදාම තියෙන්නේ. සැපයක් ආවත් ඒක හැමදාම තියෙන්නේ. ඒතර මෙන්න මේ දෙක අතර දෝලණය වෙනවා ජීවිතේ. ඒතර ජීවිතේට එන දේවල් උපේක්ෂාවෙන් දකින්න උත්සාහ කරන්න. හැම වෙලේම විමර්ශනශීලීව මනස විවෘත කරලා බලන්න ලෝකේ දිහා. බලන්න මේ විශ්ව ස්වභාවය මේක කොහොමද, මේ ජීවිත ස්වභාවය කොහොමද වෙන්නේ. ඒතර මේ එක තැනකවත් ඔබ නවතින්න යන්න එපා. එකක්වත් දැඩිව ග්‍රහණය කරගන්න යන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් වෙන්නේ ඔබ පීඩාවටපත් වෙන එක විතරයි. ඒතර ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. ඒක මේ ජීවිතේ අපි මේ ගෙවලා මේක අවසන් කරලා තවත් තැනකට යනවා. ඒතර එතනත් යනවා. ඒතර මේක කෙලවරක් දකින්න ලේසි වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි අපි මිය ගියාට පස්සේ නැවතත් උපදින්නේ අපිමද
කියන මෙන්න මේ ගැටලුව මේ ප්‍රශ්නය අපි විසඳ ගන්නකොට අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ස්වභාවය එකයි. ඒ කියන්නේ ඔබට අනන්‍ය වූ ස්වභාවය ඒකේ විදිහටම යනවා. කියන්නේ ඔබ දැන් අද දවසේදී යම් කිසි ස්වභාවයක් දරනවද? ඒ කියන්නේ ඒක සාමූහික නැත්නම් සම්මුතිය තුළ විතරයි ඔබට පේන්න තියෙන්නේ. අද දවසේදී ඔබ මේ ජීවිතයේදී ඔබට උරුම වෙච්ච ඔබ වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවරයෙක්ද, රටේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද, එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔබට යම් කිසි ස්ථානයක් තියෙනවාද? ඔක්කොම සම්මුති ටිකක් විතරයි. ඒතර මේ ජීවිතෙන් අයින් වුණාට පස්සේ ඔබට තවත් වෙන ස්වභාවයක් උරුම වෙයි. හැබැයි ඔබ තුල ගමන් කරන ඔබ හැටියට ඔබ තුල නිර්මාණය වෙච්ච ශක්තියක් තියෙනවා, ගැබ් වෙච්ච, ඔබට මාවේනික වෙච්ච. අන්න ඒ ස්වභාවය එකයි. එතකොට සම්මුතිය තුල විතරයි මේ වෙනස්කම ඔබට දකින්නට ලැබෙන්නේ. නමුත් නියත වශයෙන් නැත්නම් ස්ථිරවම ඔබගේ ස්වභාවය ඔබට උරුමයි, ඔබ කොතනක ඉපදුණා. ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මම තවත් ඔක සරලව කිව්වොත් අපි දන්නවා බෝධිසත්වයන්ගේ චරිත කතා. ඒතර බෝධිසත්වයන්ගේ ජීවිත තුළ යම්කිසි ඉලක්කයක් තිබුණා, අරමුණක් තිබුණා. ඒ ස්වභාවය තුළ තමයි හැම ජීවිතයක්ම ඉදිරියට ගියේ. එතකොට ඒ භවය තුළ යා රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, දුගී පැල්පතක ඉපදුණත්, තිරිසන් ලෝකයක ඉපදුණත් ඒ ස්වභාවය එකයි. ස්වභාවය මතු වෙනවා. අන්න ඒ වගේ ඔබට උරුම වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඔබට උරුම වෙච්ච අරමුණක් තියෙනවා. ඔබට උරුම වෙච්ච ඔබ ළඟා කරගත යුතු, ඔබ හිමි කරගත යුතු ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා උත්සාහ කරන්න ඔබගේ ස්වභාවය මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න. හරියට අවබෝධ කරගන්න. අන්න එතකොට ඔබට පුළුවන්කමක් ලැබෙනවා මේ විශ්වය තුල ඔබ කවුද කියන එක ඔබට හරියටම තේරුම් ගන්න. ඉතින් ටිකක් දීර්ඝ වුණා මේ කතාව. තව බොහෝ සිද්ධීන් තියෙනවා, බොහෝ කරුණු තියෙනවා අපේ ජීවිතය ගැන කතා කරන්න. ඉතින් මම තවත් දවසක අපි විසින් දැනගත යුතු මේ ජීවන චාරිකාවේ තවත් එක් පැතිකඩක් අපි සාකච්ඡා කරමු. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.